අපි මුලින්ම බලමු උළුඳු වඩේ හදන්න මොනවද ඕනේ කියලා. මුලින්ම අපිට ඕන උළුඳු පිටි ග්‍රෑම් 200ක්, පාන් පිටි වලින් ග්‍රෑම් 100ක්, ලුණු තේ හැඳි 1ක්, ඊට්ස් තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් තේ හැඳි 2ක්. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් 2ක්, කරපිංච ටිකක්. ඊට පස්සේ අපිට මද රස්නේ උණු වතුර ටිකකුත් ඕන. දැන් අපි මුලින්ම කරන්න ඕන භාජනයක් අරගෙන උඳු පිටි ටික දාගන්න ඕන. ඊට පස්සේ පාන් පිටි ටිකක් දාගන්න ඕන. ඊට්ස් තේ හැඳි 2යි, ලුණු තේ හැඳි 1කුත් දාගෙන කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මද රස්නේ උණු වතුර ටික දාලා මේ මිශ්‍රණය හදා ගන්න ඕන. මේ විදියට වතුර ටික ටික දාලා අතේ ඇලෙන පදමට මිශ්‍රණය හදා ගන්න ඕන. ඊට පස්සේ කහ කුඩු, කෑලි මිරිස්, අමු මිරිස්, කරපිංචා, ලුණු ටික දාලා හොඳට කලවම් කරගන්න ඕන. මේ විදියට හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ විනාඩි 40ක් විතර වහලා තියන්න ඕන. දැන් මේ විනාඩි 40කට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති හොඳට පිපිලා තියෙනවා. දැන් අපි උළුඳු වඩේ ටික හදන්න ගමු. මේ විදියට වතුර ටිකක් අතේ ගාලා පිටි බෝලයක් අරගෙන මේ විදියට ලස්සනට හදා ගන්න ඕන. මෙන්න මේ විදියට තමයි හදා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ විදියට තෙලට දාගන්න ඕන. මේ විදියට පාට වුණාට පස්සේ අපිට උළුඳු වඩේක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත උළුඳු වඩේ ටික.